මෙතෝදිස්ස යාඥා පොත්වල 4 වන නමස්කාර විදිහ 23 වන පිටුව. දෙවියන් වහන්ස මනුෂ්‍ය වර්ගයෝ ඔබ වහන්සේට ප්‍රශංසා කරත්වා. සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබ වහන්සේට ප්‍රශංසා කරත්වා. දෙවියන් වහන්ස අපගේ තොල් විවර කළ මැනව. එවිට අපගේ මුඛ ඔබ වහන්සේගේ ප්‍රශංසාව ප්‍රකාශ කරන්නේය. සියලු දෙනා යාඥා කරමු. කරුණා නදියට උල්පත වන සර්ව පරාක්‍රම දෙවි පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ යටත් මෙහෙකරුවන් වන අපටත් සියලු මනුෂ්‍යයන්ටත් ඇති ඔබ වහන්සේගේ යහපත්කම හා දයාව ගැන ඊතා යටහත් ලෙස මුළු සිත් වලින් ඔබ වහන්සේට තුති පුදමු. අප මවනු ලැබීම ගැනද ආරක්ෂා කරනු ලැබීම ගැනද මේ ජීවිතයේදී අපට ලැබෙන සියලු කරුණාවන් ගැනද ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. මේ සියලුම කාරණාවන් ගැනද සියල්ලටම වඩා ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ලෝකය මිදීම ගැනද ඔබ වහන්සේ දැක් වූ අනන්ත ප්‍රේමය ගැනද ඔබ වහන්සේ අපට විවර කළ අනුග්‍රහයේ මාර්ග හා තේජසේ බලාපොරොත්තුන් ගැනද ඔබ වහන්සේට තුති පුදමු. අප සිත් තුළ අවංක ස්තුතිවන්තකම පවත්වන්නට සැලැස්වුව මැනව. අපගේ තොල් වලින් පමණක් නොව ජීවිතවලින්ද ඔබ වහන්සේගේ මහිමය දක්වන්නට පිහිට වුව මැනව. අපගේ ජීවිතයේ මුළුල්ලේම ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධව කමින්ද ධර්මිෂ්ඨ කමින්ද හැසිරෙන්නටත් අපට වරදුන මැනව. මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේ සමග ඒකත්වයක්ව සිටිමින් ගෞරවයත් මහිමයත් සදහටම ලබන අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙනය. ආමෙන්. අපි සියලු දෙනා මේ සන්ධ්‍යාවේදී අපගේ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ක්‍රිස්තියානි ගීතිකා පොත්වල 325 වන ගීතිකාව අපි ගායනා කරමු.
දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙමු. ශුද්ධවර යොහාන්තුමා විසින් ලියනු ලැබූ සුභාරංචියේ 20 වන පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට ශුද්ධවර යොහාන්තුමා විසින් ලියනු ලැබූ සුභාරංචියේ 20 වන පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට ජේසුස් වහන්සේ මග්දලායේ මරියාට දර්ශනය වීම. එහෙත් මරියා සොහොන්ගේ ළඟ පිටට හඬමින් සිටියාය. ඈ මෙසේ හඬමින්ම සොහොන්ගේ ඇතුළට නැමී බැලුවාය. එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයේ සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු එක්කෙනෙක් හිස තැබූ තැනද තවත් කෙනෙක් පාද ළඟද හිඳුණු දුටුවාය. එකල ඔහු ස්ත්‍රිය ඔබ හඬන්නේ මන්දැයි ඇගෙන් ඇසූහ. ඔවුන් මාගේ සමිදානන් වහන්සේගෙන් ගොස් කොතැන තැන්පත් කර ඇත්දැයි මා නොදන්නා නිසායයි ඇය පිළිතුරු දුන්නාය. මෙසේ හඬමින් ඇය ආපසු හැරෙද්දී ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවාය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඇය නොදත්තේය. ස්ත්‍රිය ඔබ හඬන්නේ මන්ද? ඔබ කවරෙකු සොයන්නේහිදැයි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූසේක. ඇය උන්වහන්සේ උයන් ගොව්වා යයි සිතා මහතාණෙනි ඔබ උන්වහන්සේ ගෙන ගියා නම් උන්වහන්සේ කොතන තැන්පත් කළේදැයි මට කිව මැනව. මම උන්වහන්සේ රැගෙන යමි කීවාය. ජේසුස් වහන්සේ මරියා කියා ඇය ඇමතූසේක. ඇයද හැරි රබ්බෝනියයි හෙබ්‍රෙව් බසින් උන්වහන්සේට පිළිවදන් දුන්නාය. එහි අර්ථය ගුරු දේවිනි යනුයි. ජේසුස් වහන්සේ කතා කොට මා අල්ලන්නට එපා. මන්ද මම තවම පියාණන් වහන්සේ වෙතට නොනැගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේද වෙතට නගින්නෙමි ඔවුන්ට කියන්නේ වදාළසේක. මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස් මම ජේසුස් වහන්සේ දිටිමි කියාද මේ දේවල් උන්වහන්සේ ඇයට වදාළ බවද ඔවුන්ට දැන්වූවාය. දෙවියන් වහන්සේගේ වචනේ එසේ ඒ තේරුම් ගැනීමට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. ආමේන්. අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් ලෙස හා නිශ්ශබ්ද ලෙස පාපෝච්චාරණය කරමු. යාඥා පොත්වල 25 වෙනි පිටුව. අප දැන කළ වැරදි, අප නොදැන කළ වැරදි, අප විසින් පැහැර හරින ලද යුතුයකම්, අපේ ජීවිතවල පරමාර්ථයන් අමතක කිරීම හා පහත් කර ගැනීම, අපේ දෙසිත් ගතිය, මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ වහන්සේ ගැන කතා කිරීමට ලැජ්ජා වීම හා බියසුළු වීම මේ සියල්ල ගැන ස්වාමීනි අපට කරුණා කළ මැනව. අවදිව නොසිටීම හේතු කොටගෙන පරිස්සම් රහිතව සිටි වේලාවන් ගැනද, හදිසියේ වරදට පොළඹවනු ලැබීම ගැනද, කෝප වීම හා අකරුණාවන්ත වීම ගැනද, ඉවසිලි නැතිකම ගැන හා අනුන්ගේ සිත් රිදවන ලෙස හැසිරීම ගැනද ස්වාමීනි අපට කරුණා කළ මැනව. තරවටු ලැබෙන කල අමනාපයේ දැක්වීම ගැනද, උඩකුකමෙන් සත්‍යයට විරුද්ධව සිත දැඩි කර ගැනීම ගැනද, ආත්ම දමනයට පසුබට වීම හා නොහොඹනා භාවිතාවල බරපතලකම නොහැඟීම ගැනද ස්වාමීනි අපට කරුණා කළ මැනව. ඔබ වහන්සේගේ කැඳවීමේ හඬට ඇහුම්කන් නොදීම ගැනද, මෙහෙවර කිරීමට ඇති මැලිකම ගැනද, අන්නින්ගේ අගහිඟ ගැන නොතකා සිටීම ගැනද, අපේ සහෝදරින්ගේ බර ඉසිලීමට අකමැතිකම ගැනද, ඔබ වහන්සේ උදෙසා සාක්ෂි දැරීම සම්බන්ධයෙන් අපේ පසුබට වීම ගැනද ස්වාමීනි අපට කරුණා කළ මැනව. අපේ හිතුවක්කාරකම් වලදීද පමණට වඩා අප ගැන සිතීමේදීද බලාපොරොත්තු නැති කර ගැනීමේදීද ස්වාමීනි අපට කරුණා කළ මැනව. ආමෙන්. අපි ස්වාමින් වහන්සේගේ යාඥාව ගායනා කරමු.
බලයම ඔබගේ පැතිරි පුපුලුවේ ඔබ කැමති වූ දේ කරනු ලැබේ ඔබගේ ලැබෙන ආහාර සෑම අපට ආද දින ලැබෙනු මැන අපරෙන ආයත කාමාවෙන මෙන අපගේ වරදට වෙන්න කාමා වැරදි කිරීමේ ආනාපුරුදේ අපගාලවාක කරුණාවේ දෙව්පිය තුමෙනි ඔබගේ රාජයා බලයද මහිමේ සැමදාම අපි දනින් හිඳ සමස්ත සභාව ගැනත් සභාපාලක සමූහය ගැනත් යාඥා කරමු. ස්වර්ගීය පියාණන් වන ස්වාමීනි, ලෝකයා ඔබ වහන්සේ වෙතට පමුණු ලබන පිණිස ඔබ වහන්සේ විසින් ලෝකයාගෙන් වෙන්කොට කැඳවා ගන්නා ලද ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට බොහෝ සෙයින් ආශිර්වාද කළ මැනව. ඊට ආරක්ෂාවත් එක්සත්කමේ ආත්මයත් ගෙන දුන මැනව. එහි සියලු කැලල් සෝදා හැරිය මැනව. මිත්‍යා කල්පනාද දෝෂ හා අභක්තියද සභාවෙන් පහ කළ මැනව. මිනිසුන් හට යහපත් ක්‍රියාවල යෙදී ස්වාමින් වහන්සේගේ අඩිපාරේ යන්නට හැකිවන පිණිස උන්වහන්සේගේ පිරිසිදු ආලෝකය ලෝකයා කෙරෙහි බබලවන්නට සභාවට පිහිට වූ මැනව. මේ නගරයටත් ග්‍රාමයටත් ඊට අයත් ඔබ වහන්සේගේ සියලු සභාවලටත් විශේෂ ලෙස ආශිර්වාද කළ මැනව. අප මැද්දේ ක්‍රිස්තුස් වහන්සේ මහිමයට පැමිණෙන්නට සැලැස්සුව මැනව. අපගේ සිතින් හා කතාවෙන් සියලු විරුද්ධකම්ද සතුරුකම්ද පහ කර දැමුව මැනව. යාඥාවද ස්තුතිදීමද යහපත් ක්‍රියාද නැමැති දිනපතා යාගය නොකඩවා ඔබ වහන්සේට පුද කරන්නට වර දුන මැනව. ශුද්ධ දේ සම්බන්ධව අපට සේවය කරන සියල්ලන් හට කරුණා කළ මැනව. ඔවුන්ගේ සේවය කරන කොටගෙන මහත් සමූහයක් ඔබ වහන්සේගේ රැළට එකතු කරනු ලැබීමෙන් ඔබ වහන්සේට මහිමය ලැබෙන පිණිස අපගේ මිදුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා ඔවුන්ට ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලයත් ඥානයත් දුන මැනව. ආමේන්. ස්වාමීනි, ඔබ වහන්සේගෙන් වෙන්ව කිසි හොඳ දෙයක් කරන්නට අපට නොපුළුවන් බැවින් ඔබ වහන්සේගේ උපකාරයෙන් ඔබ වහන්සේගේ කැමැත්ත ප්‍රකාර හැසිරෙන්නට අපට පුළුවන් වන පිණිස නිතරම සුදුසු දේ සිතන්නටත් මෙනෙහි කරන්නටත් පුළුවන් කරන සිතක් අප කරේ පහළ කරන ලෙස අපේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ආමේන්. මා පියාදර හිතවතුනේ, අප මේ ගත කරන්නේ උත්ථානයේ පාස්කුවයි. අද දේව වචනය අපිට ඒ ගැන කුමක්ද මතක් කර දෙන්නේ? මලවුන්ගෙන් උත්ථාන වුණ යේසුස් වහන්සේ තමන්ගේ මුල් කිතුණු සංඝයට අනාවරණය වීමේ අති සුවිශේෂ වූ වටිනාකම ශුද්ධ සභා මාතාව අද දවසේ මතක් කරනු ලබනවා.
එදා ඒ අවස්ථාව වන විටත් මුළු ක්‍රිස්තියානි සංඝයම ප්‍රශ්න රාශියකට පිළිතුරු සොයමින් ජීවිතේ හැලහැප්පීම් මැද ජීවත් වුණ සංඝයා. උන් සමහර කාරණාවල හිර වෙලා අසරණ වෙලා උන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් නැති තත්වයක් උදා වෙලා තිබුණා. දැන් බලාපොරොත්තුවේ උත්ථානයේ පාස්කුව ඔවුන්ට උපකාර කරන අන්දම ඔවුන්ගේ ජීවිතේ ඔවුන් අත්දකින්නට ඉඩ ප්‍රස්ථා සලසා ගන්නවා. එදා ඒ කාන්තාවන් සොහොන්ගේ අසලට ගියේ යේසුස් වහන්සේගේ මృతදේය සුවඳ ලාටු වලින් සුවඳවත් කරන්නටයි. ඒ අවස්ථාවේ තමයි මුල් සභාවේ කාන්තාවන්ට යේසුස් වහන්සේව සම්මුඛ වුණේ. මරියා, සුළු මරියා, ශලෝමි කියන මේ කාන්තාවන් තිදෙනා යේසුස් වහන්සේගේ උත්ථානය දුටුවා. ඔවුන්ට සිදු වුණේ අනෙකක්. ඔවුන් අත්දැක්කේ තව දෙයක්. ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා ඇත්තටම සිද්ධ වුණේ ඒකයි. උන්වහන්සේ තැන්පත් කර තිබූ සොහොන්ගය විවෘත වෙලා තිබුණා. ගල් දොර ඇරිලා තිබුණා. මේ සිදුවීම් අස්සේ හදිසියෙම හඬක් නැගෙනවා. ජීවමාන යේසුස් වහන්සේ මලවුන් අතර නැති බව ඔබට දන්නේ නැද්ද කියන හඬ ඒ වෙලාවේ නික්මෙනවා. ඇයි ඔබ ජීවමාන යේසුව මලවුන් අතර සොයන්නේ කියන එක තමයි ඔවුන්ගේ ප්‍රශ්නේ බවට පත් වුණේ. මුල් කිතුණු සංඝයට ලෝක ඉතිහාසයේ වැදගත් වූ වටිනාකමක් ආදේශ කරගන්නට අවකාශ ලැබුණු අවස්ථාවක් මේ සිහි කිරීම තුළ අපිට මතක් කර දෙනවා. යේසුව බලන්නට සොහොන්ගේ ළඟට ගිය මුල් ගෝලදන යොහන් සහ පේදුරු ඔවුන්ට දක්නට ලැබුණේ යේසුස් වහන්සේගේ මృత ශරීරය ඔතා තිබුණු රෙදි කඩවල් පමණයි. උන්වහන්සේ කී ලෙසම මරණින් ජය ලබා ඇත. ඒ බව ඔවුන් පසුව මං හිතන්නේ තේරුම් ගන්නට ඇති. යේසුස් වහන්සේ ජීවතුන් අතර ඉන්නකොටත් මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මරණයට පත් කළ නැවත උත්ථාන වෙන බව ඔවුන්ට කිව්ව දේ ඔවුන්ට අමතක වෙන්න ඇති මේ අවස්ථාවේ. සියල්ල අහිමි වෙච්ච සිතුවිලි මුල් කරගත්ත මුල් ගෝල සංඝයට සියල්ල හිමි කරගන්න හැකියාව අවස්ථාව උදා වුණා උන්වහන්සේගේ දර්ශනය වීම සමග. ඒ සත්‍ය එදා සිට අද දක්වා සභාව සිහි කරනු ලබනවා. ඒ ගැන සාක්ෂි දරනු ලබනවා. එනිසා මා විශ්වාස කරනවා මගේ ප්‍රේමවන්තයනි කිතුණු විශ්වාසය රැඳිලා තිබෙන්නේ ඇදහිල්ල සහ විශ්වාසය පදනම් කරගෙනයි. ඇදහිීම සහ විශ්වාසය පදනම් කරගෙනයි. එහෙම නැතුව එහි අභ්‍යන්තරයේ ආගමික හැඟීමක්වත් ආభాෂයක්වත් තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගික අත්දැකීමක් බවටවත් ඒක පරිවර්තනය කරගන්න නැහැ. එනිසා කිතුණු ජීවිතයේ සාරාංශය විලා තියෙන්නේ ඵල දැරීමයි. යේසුස් වහන්සේ අපට දුන්න දහම නැවත දහම් පණිවිඩයක් හැටියට ලෝකයේ තුල ඵල දරන්නට සැලසුම් කිරීමයි. කිතුණු ජීවිතයේ සාරය වෙලා තියෙන්නේ ඵල දැරීම බවට අපි මතක් කර ගන්න අතර කිතුණු ඇදහිීම බෞද්ධිස්මය ලැබූ පමණින් ක්‍රිස්තියානි විශ්වාසවන්තකමක් අපට අයිති වෙන්නේ නැහැ. අපි බෞද්ධිස්මයෙන් යේසුස් වහන්සේ අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් අපේ ජීවිත සාක්ෂාත් කරගන්න
කිතුණු ඇදහිල්ලක් තමයි අපේ ජීවිතවල ප්‍රතිසංවිධානය වෙලා තිබෙන්නේ. එනිසා ක්‍රිස්තුස් වහන්සේ හඳුනාගත්ත අයට කිතුණු ශ්‍රාවකත්වය භක්තිවන්තකම හිමි වෙන බව සුදෝසු වහරංචිය හදාරන ඕනම කෙනෙකුට ගම්ම්‍ය වෙනවා. එනිසා පාස්කුවෙන් පසුව එළඹෙන මේ කාල පරිච්ඡේදය ඇදහිීම හා විශ්වාසවන්තකම දෙකම එකට ගමන් කරන විශ්වාසයකට ක්‍රිස්තියානි ප්‍රජාව ඔබට ඇරයුම් කරනවා. දකින දේට වැඩිය පවසන දේ තුල යේසුගේ චරිත ප්‍රදානය සමාජගත කරන්නට යේසු අපට ආරාධනා කරනවා. පොඩ්ඩක් හිතන්න ඔබ උත්ථානයේ පාස්කුව තුල ඔබ තවමත් සංවේගයෙන් වින්දනාත්මක එතරවීමකටද අවකාශ උදා කරගෙන තියෙන්නේ. සංවේගය කියන්නේ දුක, වේදනාව, කනස්සල්ල. වින්දනාත්මක කියන්නේ ඒකෙන් මිදිලා සන්තෝෂයට පාත්‍ර වීම. යේසුගේ උත්ථානයෙන් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. කනගාටු වෙලා, නැවත ප්‍රීති වෙලා, නැවත කනගාටු වෙලා මේ චක්‍රය අපි අපේ ජීවිතවලින් මේ පාස්කුවේ පස්සේ උදා වෙන පාස්කු චින්තනයෙන් අපි හිත අවදි කරගන්නට අවශ්‍යයි. එහෙම නොවුනොත් ඔබට තිබෙන්නේ ක්‍රියාකාරී ඇදහිල්ලක් නෙවෙයි, ඔබට තියෙන්නේ මල ඇදහිල්ලක්. එනිසා ඔබ යේසුස් වහන්සේගේ උත්ථානය අද වෙනකොට මොන වගේ විශ්වාසයකටද පාත්‍ර කරගෙන ඉන්නේ? ඔබ ඒ ගැන සැක කරනවද? ඔබ යේසුස් වහන්සේ ජීවමාන බව ප්‍රකාශ කරන්නට ඔබ සාක්ෂිකරුවෙක් හැටියට සැදී පැහැදී සිටිනවද? මතක් කරගන්න බයිබල් කොටසේ මරියා ගෝලයන්ට කියන්නේ මම යේසුව දැක්කා, මම යේසුව දුටුවා. ඒකයි සාක්ෂිය. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ පළවෙනි සුභාරංචි කතුරුවරිය හැටියට මරියා ඉතිහාසගත වෙනවා. මගේ ප්‍රේමවන්තයනි, අපි යේසුව දකින්නට අවශ්‍යයි. මුල් යුගයේ මරියා මේ අත්දැකීම ශ්‍රාවකයන්ට වටිනාකමක් හැටියට බෙදාගත් අතර ඒ සත්‍ය කියන්නට හැකියාවක් තිබුණා. අද ඔබට මට ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඒ හැකියාව නැවත පළදරන්නට යේසු අපට ආරාධනා කරනවා. තෝමස් යේසුස් වහන්සේව දැක්කේ දකින්නට උත්සාහ කරේ ස්පර්ශ කරලා, අතින් අල්ලලා, දැනෙන විශ්වාසයකට. හැබැයි යේසු කිව්වා උන්වහන්සේ නොදැක අදහන අය ඊට වඩා භාග්‍යවන්තයි කියලා. ප්‍රේමවන්තයනි, ඒ භාග්‍යවන්තකමට ඔබත් මමත් වර්තමානයේ ඇතුළත් වෙලා තිබෙනවා. එනිසා අපේ ඇදහිල්ල විශ්වාසවන්තකමෙන් අපේ ජීවිතවලට තුරුළු කරගෙන ප්‍රජාවට යන්නට යේසු අපට මේ පාස්කුවෙන් පස්සේ උදා වෙන කාල පරිච්ඡේදය ආරාධනා කරනවා. එනිසා උත්ථානයේ පණිවිඩය අර්ථයක් නැති ඊතා බාල වර්ගයේ ගණයට වැටෙන්න නොදී එය සජීවීකරණය කර ගැනීමට අද කිතුණු සභාවට කාලීන අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබෙනවා. එදා මුල් ගෝලයෝ යේසුගේ සුබ අස්නේ සේවකයෝ උනාලු කියලයි ගීතිකාව ගායනා කරන්නේ. සුභාරංචියේ සේවිකාව මරියා වුණා කියලයි ගායනා කරන්නේ. එනිසා මේ කතන්තරයෙන් නික්මන පාස්කුවේ මානව දයාව, ආදරය, කමාවදීම, පරිත්‍යාගය, ඉවසීම සහ බැගහපත්කම මේ ආචාර ධර්ම පද්ධතියම නැවත උත්ථාන කරන්නට කාලය එළඹිලා කියලා මා කල්පනා කරනවා. එනිසා වර්තමාන සමාජයට, අපේ පවුලට, අපේ සභාවට, අපේ ප්‍රජාවට මේ අපි මාංශවත් කරමු. මතකද ජේසු කිව්වා තිරිඟු බීජය බිමට වැටි මැරුණේ නැත්තම් නැවත ජීවයක් ඇති වෙන්නේ නැහැ කියලා. එනිසා යේසු අපට ඇරයුම් කරන්නේ
ආත්මාර්ථය මැරීමටත් යේසු වෙනුවෙන් පළ දැරීමටත්. උත්ථානයේ පාස්කුව සපත කරමු අපි හෙට උදාවන ලෝකයට. ඔබට ජෙසු පිටයි. අපි ගීතිකා පොත්වල 521 වෙනි ගීතිකාව ගායනා කරමු. කිතුණු විශ්වාසයේ ඇදහිලි ප්‍රකාශය අපේ ජීවිතවල උතුම් වූ වටිනාකමක් බවට පාත්‍ර වෙනවා මගේ ප්‍රේමවන්තයනි. පරම්පරාවට කිතුණු විශ්වාස අපේ ජීවිතවල සනිටුහන් කරගන්නේ අපෝස්තලරුන්ගේ ඇදහිල්ලයි. අපි නිසා මේ අවස්ථාවක් කරගනිමු. යාඥා පොත්වල 56 වෙනි පිටුව වෙතට සුදු සහභාගීකමේ සත්කර්මයට අපි සූදානම් වෙමු. අපි අපෝස්තලරුන්ගේ ඇදහිල්ල විශ්වාසවන්තව
දැන් ප්‍රකාශයට පත් කරමු. ස්වර්ගයේද පෘථිවියේද මැවුම්කාරවන සියලු මලෑගැතියානන් දෙවියන් වහන්සේ අදහමි. උන්වහන්සේගේ පුත්‍රයන්න් වන අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහමි. උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරිසිද මරියාම් කන්‍යාවගෙන් නිපිද පොන්තියුස් පිලාත් යටතේ වදවිද කුරුසියේ යන ගසනු ලැබුව මැරී තැන්පත් කරනු ලැබ ආත්ම නිවාසයට බැස තුන්වැනි දින මනුන්ගෙන් නැගිට ස්වර්ගයට නැගී සියලු බල ඇති පියාණන් වන දෙවියන් වහන්සේගේ දකුණු භාගයේ වැඩ සිටින බවද ජීවත් වන්නවුන් හා මලුන් විනිශ්චය කරන පිරිස එතනින් එන බවද අදහමි. ශුද්ධාත්මයන් වහන්සේද අදහමි. කතෝලික හෙවත් සමස්ත විශ්වයේ එකම ශුද්ධ සභාවද ශුද්ධවන්තයන්ගේ සහභාගීකමද පාප කමාවද ශරීරයගේ නැවත නැගිටිනු ලැබීමද සදාතන ජීවනයේද අදහමි. ආමේන්. අපි තවදුරටත් යාඥා පොත්වල 56 වෙනි පිටුවේ යාඥා කොටස උත්තර පාඨ සහිතව ප්‍රකාශයට පත් කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. අපගේ සිත් අපි ඔසවමු. එසේ ස්වාමින් වහන්සේ දෙසට අපගේ සිත් අපි ඔසවමු. අපගේ දෙවියන් ස්වාමින් වහන්සේට තුති දෙමු. එසේ කිරීම සුදුසුය හරිය. ස්වාමිනී ශුද්ධ පියාණනි සියලුවල ඇති සදාතන දෙවියනි අප විසින් සෑම කල්හිද සියලු තැන්හිද ඔබ වහන්සේට තුති දෙනු ලැබීම සුදුසුය හරිය අප විසින් කරනු ලැබිය යුත්තක්මය. එබැවින් දේවදූතයන් හා දේවදූතයන්ද සියලු ස්වර්ග සේනාව සමග මහිමයෙන් යුක්තව වහන්සේගේ නාමය වර්ණනා කර නිරතුරුව වහන්සේට ප්‍රශංසා කරමින් මෙසේ කියමු. සියලු බල ඇති දෙවි ස්වාමින් වහන්සේ ශුද්ධය ශුද්ධය ශුද්ධය. ස්වර්ගයත් පෘථිවියත් උන්වහන්සේගේ මහිමයෙන් පූර්ණය. මහෝත්තම ස්වාමිනී ඔබ වහන්සේට ගෞරව වේවා. ආමේන්. සමූහයා දනින් සිට දයාවන්තකමේ යදුම අපි ස්වාමින් වහන්සේට ඔප්පු කරමු. දයාවන්ත ස්වාමීනි ඔබ වහන්සේගේ අනේකාකාර මහත් කරුණාව කෙරෙහි මිස අපේ ප්‍රතිවිශ්වාසකම් කෙරෙහි විශ්වාස කරමින් ඔබ වහන්සේගේ මේසයට ලඟවන්න සතුටුමු. ඔබ වහන්සේගේ මේසයට තිබෙන ගැටලුවකට පමණවත් අපි වටිනෝනෙමු. ඒත් ඔබ වහන්සේ ඉතුරු කරුණා දක්වන ස්වභාවය ඇති වෙනස් නොවන තැනැන් වහන්සේය. එබැවින් දයාබර ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රිය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉතා අනන්ත ශරීරය හා ශීරුද්‍රේ කර්ණ කොටගෙන අපගේ ශරීර හා ආත්ම පවිත්‍ර කරන ලබන්නටද සදහටම අප උන්වහන්සේ තුලත් උන්වහන්සේ අප තුලත් වාසය කරන්නට පුළුවන් වන ලෙසද උන්වහන්සේගේ ශ්‍රී මාංශය බුදින්නට හා ශීරුද්‍රේ පානය කරන්නට අපට පිහිටුව මැනව. ආමේන්. උන්වහන්සේගේ පූජාව අප සිහිපත් කරමින් අපි මොහොතක් අපේ සිත් සූදානම් කරමු. ස්වාමින් වන යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටිගෙන තුති පුදා කඩා ගෝලයන්ට දී මෙසේ කීසේක රැගෙන වළඳන්න ඔබ උදෙසා දෙන ලද මාගේ ශරීරය මේය මා සිහි කිරීම පිණිස මෙය කරන්න. එලෙසම රාත්‍රී කෑමෙන් පසු උන්වහන්සේ කුසලානගෙන තුති පුදා ඔවුන්ට දී ඔබ හැම මෙයින් පානය කරන්න. පව් කමාව පිණිස ඔබ සහ බොහෝ දෙනා උදෙසා වගුරුන ලද නව ගිවිසුමේ මාගේ ලේමේය. යම් පමණවර ඔබ මෙයින් පානය කරන්නවුද ඒ පමණවර මහා සීවීම පිණිස මෙය කරන්නේයයි යේසුස් වහන්සේ වදාළසේක. උන්වහන්සේට සිල් ගෞරවයත් මහිමයත් ස්තුතියත් ප්‍රශංසාවත් වේවා. ආමේන්. ආමේන්. බෞතුරු කරන දෙවියන්ගේ ලැටලු බෝධක
අපගේ මේ මෙහි අවසන් කරමින් යාඥා පොත්වල 61 වෙනි පිටුවේ ඇති අවසාන යදුමට සමූහයා සම්බන්ධ වන්න. යාඥා පොත්වල 61 වෙනි පිටුව. ස්වර්ගීය පියාණන් දෙවියන් වහන්සේ අපගේ මේ සුති ප්‍රශංසා නැමැති යාගය ඔබ වහන්සේගේ පියගත් ස්නේහා කරුණාවෙන් පිළිගන්නා ලෙස ඔබ වහන්සේගේ යටහත් මෙහි කරුවන් වන අපි මුල් සිතින් ඉල්ලමු. තවද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ මරණය හා ඒ අනුහස නිසාද උන්වහන්සේගේ ශ්‍රී රුධිරය කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙනද අප සහ ඔබ වහන්සේගේ සභාවේ සියල්ලන්ට පාප කමාවත් උන්වහන්සේගේ වදවීමත් නිසා ඇති අනෙකුත් සෑම ප්‍රයෝජන ලැබෙන ලෙස යාඥා කරමු. ස්වාමිනී මේ සුන්දරාත්මක භෝජනයේ පිළිගත් අප සියල්ලන්ට ඔබ වහන්සේගේ කරුණාවද ස්වර්ගීය ආශිර්වාදයේද සම්පූර්ණ වන පිණිස යටත් යාඥා කරමින් අපේ ආත්ම හා ශරීර ශුද්ධ ජීවමානයක් කොට ඔබ වහන්සේට මෙහිදී පූජා කොට බාර කරමු. එරත් අපේ නොයෙක් ආකාර පව් නිසා යම් පූජාවක් කරන්න අපි නොවටිනු නමුත් අපගේ යෝග්‍යකම කිරා නොබලා අපගේ ස්වාමින් වන ජේසුස් වහන්සේ කරන කොටගෙන අපේ වැරදි වලට අපකමාවි අප විසින් කරුණ ලබන්නට යෝග්‍ය මේ කටයුතු සහ මේය පිළිගන්නා ලෙස ඔබ වහන්සේට යාඥා කරමු. සියලු බල ඇති පියාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ ඒකත්වයෙන් යුක්ත වන උන්වහන්සේ හා සමග ඔබ වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් සදාටම වේවා. ආමේන්. අපි උන්වහන්සේගෙන් අපට ලැබෙන පූර්ණ අනුග්‍රහයට දැන් අපේ හිස් නමා උන්වහන්සේගේ අනුග්‍රහයට අපේ ජීවිත පංගුකාර කරගනිමු.
කිසි නුවණකින් දැනගත නොහැකු දෙවියන් වහන්සේගේ සමාදානය දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන්ද අපේ ස්වාමින්ද වන යේසුස් වහන්සේ හැඳින ගැනීමේද උන්වහන්සේට ප්‍රේම කිරීමේද අපගේ සිත හා සිතවිලි ආරක්ෂා කෙරේවා. පියානෝය පුත්‍රයානෝය සුද්ධාත්මයානෝය යන සියලු බල ඇති දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අප අතර වේවා. අප සමග නිතරම පවතිවා. ආමෙන්. ප්‍රේමවන්තේනි ප්‍රේමයේ දෙවියන් වහන්සේගේ අපි ප්‍රේමය බෙදා ගනිමු ආශිර්වාද ගීතයට ප්‍රථම. ඔබට සමාදානය වේවා. ඔබට සමාදානය වේවා. ඔබට සමාදානය වේවා. So